ඔන්න යාළුවනේ කොහමද ඕගොල්ලොන්ව අදත් සාදරයෙන් පිළිගන්නවා දුලන බ්‍රෝ YouTube channel එකට. ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන්නේ මම වීඩියෝ කරන්න කියලා අලුතෙන් ගෙනාපු මෙන්න මේ පේන tripod එකේ unboxing and review වීඩියෝ එකක් තමයි අද අරන් ඇවිල්ලා තින්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඊට ඉස්සෙල්ලා subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. ඉස්සරහට හොඳ දේවල් මම unbox and review කරනවා. එහෙනම් අපි යමු වැඩි කතා නැතුව වීඩියෝ එකට. ඉතින් මුලින්ම මේ tripod එකේ box එක දිහා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මේක bubble wrap එකකින් ආවරණය කරලා ආරක්ෂිතව අපිට මේගොල්ලෝ මේක එවලා තියෙනවා. මම මේක ඕඩර් කරේ ඩරාස් එකකින් අපිට මේක ආරක්ෂිතව bubble wrap එකකින් ආවරණය කරලා ඔතලා තියෙනවා. ඉතින් අපි එහෙනම් මේක මේ බබල් රැප් එකෙන් එළියට ගමු. ඉතින් අපිට මේ විදිහට තමයි බොක්ස් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ටිකක් තැල්ල වගේ පොඩි ස්වභාවයකුත් තියෙනවා. කමන්නේ ඉතින් මේකේ චීන අකුරු වගේක් මෙන්න මේ පැත්තේ බලා ගන්න පුළුවන්. ඉතින් මම චීන නම් දන්නේ නැහැ. මෙතන බලා ගන්න පුළුවන් අපිට made in China කියලා තියෙනවා. ඒ වගේම මෙතන අපේ tripod එකේ ෆොටෝ එකක් සඳහන් කරලා තියෙනවා. මෙතනත් අපේ tripod එකේ ෆොටෝස් ටිකක් සඳහන් කරලා තියෙනවා. එහෙනම් අපි මේක දැන් unbox කරගමු. ඉතින් මුලින්ම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කොටස. tripod එකේ මෙන්න මේ කොටස තමයි අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. අපේ ෆෝන් එක රඳවන කොටස තමයි අපිට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊගාවට අපිට box එකේ මෙන්න මේ වගේ මෙන්න මේ stand එක වගේ කොටස බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට. ඉතින් මේ stand එක ගත්තාම තේරෙන හොඳ quality එකට හදපු stand එකක් කියලා. ඉතින් අපි බලමු තව මොනවද box එකේ තියෙන්නේ කියලා. box එකේ තව මෙන්න මේ වගේ කෑල්ලක් තිබ්බා. ඇත්තටම මම මේක නම් මොකටද ඕන වෙන්නේ කියලා දන්නේ නැහැ. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මටත් දැනගන්න. ඉතින් මෙන්න මේ විදිහට ස්ටෑන්ඩ් එක ගත්තට පස්සේ මෙන්න මෙතන මේ නට් එකක් වගේ තියෙනවා. ඉතින් මේ නට් එකට අපිට මෙන්න මේ කොටස මේකට සවි කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට මේක කරකවලා මේකට සවි කරගන්න පුළුවන්. ඉතින් ওই විදිහට සවි කරගත්තාන් පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේකේ මේ කකුල් ටික දිග අරගන්න මෙන්න මේ විදිහට. ඉතින් දිග අරගෙන මෙහෙම තියාගත්තාම හොඳ ලුක් එකක් තියෙනවා. ඒ වගේම මේකේ මෙන්න මේ කොටස හදලා තියෙන මෙටල් වලින් අනිත් කොටස හදලා තියෙන්නේ හොඳ ප්ලාස්ටික් එකකින්. ඉතින් මේක ඇත්තටම හොඳ තත්ත්වයේ tripod එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මේකේ මිල ගැන කතා කරොත් මම රුපියල් 380කට වගේ මුදලකට තමයි මේක ඩරාස් එකෙන් ඕඩර් කරේ. ඉතින් 380කට නම් කිසිම පාඩුවක් නැහැ. ඇත්තටම හොඳ quality tripod එකක්. මේක ඉතින් ඕගොල්ලොත් ගන්නවා නම් ඔන්න 340ක් වගේ 380ක් වගේ මුදලක් තමයි වෙන්නේ. ඕගොල්ලෝ මේක අරගෙන බලන්න. ඇත්තටම මේක හොඳ තත්ත්වයේ tripod එකක්. ඉතින් යාළුවනේ මට ඉස්සෙල්ලා පොඩි දෙයක් කියන්න අමතක වුණා. මෙන්න මේ tripod එකේ මෙතන ඕගොල්ලන්ට පේන ඇති මෙන්න මේ කළු පාට කෑල්ල. එන්න ඒ කෑල්ල මෙන්න මේ පැත්තට මෙහෙම ප්‍රෙස් කරාම අපිට මෙන්න මේක easy එහාට මෙහාට adjust කරගන්න පුළුවන්. ඒක මේ පැත්තට කරාම මේක adjust කරන්න බෑ. මේක lock කළා වගේ තමයි තියෙන්නේ. මේ කෑල්ල මෙන්න මෙහෙම ප්‍රෙස් කරාම අපිට මේක ඕන angle එකට adjust කරගන්න පුළුවන්.
ඉතින් ඒක ප්‍රයෝජනය ඒක තමයි. ඉතින් තව දෙයක් කියන්න ඕනේ යාළුවනේ සබස්ක්‍රයිබ් 300ට ඔන්න මෙන්න තියෙන්නේ. ඉතින් තාම සබස්ක්‍රයිබ් කරේ නැත්නම් ඔයගොල්ලෝ සබස්ක්‍රයිබ් කරන්න. ඉස්සරහට හොඳ හොඳ වැඩ ටිකක් වෙන්න තියෙනවා. එහෙනම් යාළුවනේ සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක උනේ. අද මම කරේ මෙන්න මේ ට්‍රයිපෝඩ් එකේ අන්බොක්සිං and full review වීඩියෝ එකක්. එහෙනම් අද වීඩියෝ එක ඔය විදිහට අවසන් වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. goodbye.